හා හා හොඳයි. ඔය ඉතින් 30 ගැන කතා කරන්න දෙයක්වත් නැහැ නේ. නේද? ඒ කියන්නේ මේ 30 මහරාමේ තමයි අපිට විශාල ජයග්‍රහණ හැමදාමත් ගෙනත් දුන්නේ. ඒ නිසා මම හිතන්නේ මේ ප්‍රාදේශ සභාව ගැන එළඹෙන පළාත් පාලන මැතිවරණ ගැන 30 සැකයක් තියෙනවද? කිසි සැකයක් නැහැ. මේක තමයි උඩින්ම දිනන වැඩියෙන්ම දිනන සභාව බවට පත් වෙන්නේ. ඒක හරි පැහැදිලි නේද? දැන් අපි ලංකා දේශපාලන විශාල හැරවුමක් අරන් තියෙනවා. පැරණි දීර්ඝ කාලයක් රට පාලනය කරපු කණ්ඩායම අතින් පොදු ජනතාව නියෝජනය කරන පොදු ජනතාවගේ ව්‍යාපාරයක් අතට බලය මාරු වෙලා තිබෙනවා. මේක සාමාන්‍ය තත්වයක් නෙවෙයි නේද? පහුගිය ජනාධිපතිවරණයේදී ඊට අවශ්‍ය නැ පළමු හැරවුම ගත්තා. මහමැතිවරණයේදී කොහොමද? ලංකා ඉතිහාසයේ මහා ඡන්දකදී ගන්නා ලද වැඩිම මන්ත්‍රීවරු සංඛ්‍යාව සහිතව මහමැතිවරණ ජයග්‍රහණය කරා. මේ පළාත් පාලන ඡන්දේ ඊටත් උඩින් මතක තියාගන්න. ඇයි මේ හැරවුම ආපහු හරවන්න මේ රටේ ජනතාව ඉඩ නොදෙන බව අපිට විශාල සහතිකයක් තියෙනවා. මේක ඉදිරියට ගෙන යාම තමයි මේ රටට අපේ රටේ ජනතාවට තිබෙන එකම මාවත. එන්න මාවත් ගොඩක් නැහැ. වෙන තියෙනවද? කවුරු හරි නමක් කියන්නකෝ. වෙන මුකුත් නැහැ හොඳේ. මේක තමයි එකම පාර එකම මාවත මේ රටත් මේ රටේ ජනතාවත් ඉදිරියට ගෙන යන. අපි බලය ගන්නකොටත් අපේ රට ආර්ථික වශයෙන් හොඳ සුවපත් රාජ්‍යයක් නොවේ. ඔබලට මතක ඇති මිට අවුරුදු 2කමාරකට විතර ටිකක් ඈතට ගිහිල්ලා බැලුවොත් අපේ රට විශාල බංකොලොත්භාවයට පත් කරා. දිගු කාලයක් පාලනය කරලද පාලකයන්ගේ ආර්ථික සහ දේශපාලන ප්‍රතිපත්තීන් හේතු කොටගෙන රටකට ආර්ථික වශයෙන් විය හැකි විශාලතම ව්‍යසනය විශාලතම විනාශය අපිට ගෙනත් දුන්නා. මොකද්ද රටක ආර්ථිකයට විය හැකි විශාලතම විනාශය? බංකොලොත්භාවය. අරන් තියෙන ණය ගෙවන්න බැරි වීම. ලෝකෙට ණය වෙලා ණය ගෙවන්නේ නැහැ කියලා හුදකලා වීම. ඒක තමයි රටක විය හැකි විශාලතම ආර්ථික අනතුර. තව අවුරුදු 100කින් ලංකාවේ ආර්ථිකය ගැන පොතක් ලියවුණත් 2021 22 23 ඒ ඉතිහාසය ලියවෙනවා. මොකද්ද? බංකොලොත්භාවයට පත් වුණු රාජ්‍යයක්, ණය ගෙවා ගන්න බැරි වුණු රාජ්‍යයක්, තෙල් ටික ආනයනය කිරීම සඳහා ඩොලර් රුපියල් ගන්න බැරි වුණු රාජ්‍යයක්, බෙහෙත් ආනයනය කිරීම සඳහා ඩොලර් හිග වුණු රාජ්‍යයක්, ගෑස් ආනයනය කිරීම සඳහා ඩොලර් හිග වුණු රාජ්‍යයක්. ඒ විතරක් නෙවෙයි වෘත්තීය වේදින් රට අත්තරලා යන රාජ්‍යයක්. රටේ ජනතාව පාරට බැහැලා පාලකයන් පළවහන ලද රාජ්‍යයක්. රටේ පාලකයන් හැංගිලා නේද ත්‍රිකුණාමලය කියලා ලියවි. ත්‍රිකුණාමලේ කැම්ප් එක හැංගිලා බේරුණු කාලයක්. ඒක ඉතිහාසෙ මැකෙයිද? ඒක කවදාවත් ඉතිහාසෙ මැකෙන්නේ නැහැ. ඒක ලංකාවේ තව අවුරුදු 100කින් අපේ රටේ ඉතිහාසෙ ලිව්වොත් මේක ලියවෙනවා. ඒ තරම් ආර්ථික වශයෙන් විශාල බංකොලොත්භාවයකට අපේ රටපත් කරා. සාමාන්‍යයෙන් එවැනි බංකොලොත්භාවයකට රටපත් වුණාම යලි තිබුණු තත්ත්වයටපත් වෙන්න අවුරුදු 10කට වඩා වැඩි කාලයක් යනවා. ලෝකේ බොහෝ රටවල් එවැනි ව්‍යසනයකට මුහුණ දුන්නාම යලියේ ගොඩේම සඳහා එහි බලපෑම, එහි ප්‍රතිවිපාක දශකයකට වඩා වැඩි කාලයක් එහි ආර්ථික දේහයට බලපෑම් කරනවා. හැබැයි අපි අද සමත් වී තිබෙනවා ඉතා කෙටි කාලයක් ඇතුළත යලි අපේ රටේ ආර්ථික ස්ථාවරභාවය ඇති කරන්න එක ඉතා වැදගත්.
ආර්ථික ස්ථාවරභාවය ආයෝජකයන් ලංකාවට ඒම සඳහා විශ්වාසය තියන්න ඕන. පහුගිය අවුරුදු 5-6ටම ලංකාවට ආයෝජක ඇවිල්ලා නැහැ. ඇයි? බංකොලොත් තුන රටකට ඉන්නේ නැහැ. අන්න දැන් අපිත් එක්ක විශාල ආයෝජකයන් ප්‍රමාණයක් සාකච්ඡා කරමින් තිබෙන අවසන් එකඟතාවයෙන් තිබින් තිබෙන අපි විශාල ආයෝජන ව්‍යාපෘති ඇති කරන්න. ඒ ප්‍රධාන එකක් තමයි ලංකා ඉතිහාසයේ විශාලතම ව්‍යාපෘතිය වන තෙල්පිරි පහදුවක් අපි හම්බන්තොට ඇති කිරීම සඳහා චීන ආයෝජනයන් පිළිබඳ අපි සාකච්ඡා කරමින් තිබෙනවා. අවසන් අධීරයට දැන්ගෙමින් තියෙනවා. ඇයි බංකොලොත් වුණාට පස්සේ ආයෝජකයෙ ඉන්නේ නැහැ, හිටපු අයත් ගියා. නැවත එන්න පටන් අරගෙන තිබෙනවා. අපි මේ 5 වෙනිදා සාම්පූර් වල විදුලි බලාගාරයකට මුල් ගල තියෙනවා. ඉන්දියානු අගමැති මෝදිතුමාගේ සහභාගීත්වයෙන් එහි මුල් ගල තියන්න අපි සැලසුම් කරලා තිබෙනවා. ආයෝජනයේ ඉඳ පටන් අරන් තිබෙනවා. සියමලාන්ඩු මෙගාවොට් 100ක විදුලි බලාගාරයක් ආරම්භ කරන්න පටන් අරන් තිබෙනවා. මන්නාරමේ මෙගාවොට් 50ක විදුලි බලාගාරයක් ආරම්භ කරන්න පටන් අරන් තිබෙනවා. කෙරවල පිටියේ නව ගබඩා පර්යන්තයක් ගොඩනැගීම් පිළිබඳ අපි දැන් අවසන් අධීරී සාකච්ඡා පවත්වමින් තිබෙනවා. ඒ වගේම කොළඹ නගරේ ඉතාමත් ආයෝජන සුදුසු ඉඩම් අපි හඳුනාගෙන ඉඩම් අපිට ඉක්මනින්ම අපි ප්‍රසිද්ධියට පත් කරනවා ඒ ඉඩම් සඳහා ආයෝජනයේ ඉන්න කියලා. ඒ නිසා ආර්ථික ස්ථාවරභාවය පෙන්වන ප්‍රධාන සංකේතයක් තමයි ක්‍රමානුකූලව ආයෝජකයන් අපේ රට කෙරෙහි අවධානය යොමු කරන්න පටන් ගන්න තියෙනවා. දාලා ගියපු රටක් මේක හොඳේ. කටුනායක ගුවන්තොටුපොළ හද හිටියා, දාලා ගියා. ඒක තව මාසයක් එකමාරක් ඇතුළත යලි පටන් ගන්නවා. දාලා ගියපු අය ලංකාවට එනවා. කඩවත මීරිගම හයිවේ අධිවේගී මාර්ගයේ ණයක් දිදි හිටිය චීන එක්සිම් බැංකුව දාලා ගියා. හැබැයි නැවතම අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා වැඩ කටයුතු අපි ආරම්භ කරනවා. ඒ කියන්නේ මොකක්ද? දාලා ගියපු ආයෝජන, දාලා ගියපු ව්‍යාපෘති යලි ආරම්භ කරනවා. අලුත් ව්‍යාපෘති ගණනාවක් ලංකාවට නැහැ. කියන්නේ මොකද්ද? ආර්ථික ස්ථාවරභාවය පිළිබඳ සංඥාව අපි ලබා දුන්නා. ඒ විතරක් නෙවෙයි. මේ ඩොලරය දිගු කාලයක් දැන් අපි රුපියල් 300 සීමාවේ ආරක්ෂා කරගන්න සමත් වෙලා තිබෙනවා. ඒක ඉතාමත් වැදගත්. මතකද කාලයක් නිදියනකොට ඩොලරයගේ එකාගයක් නැගිටිනකොට තව ආගයක්. මතකද? 400ට කිට්ටු වෙන ඩොලරය ගියා. දැන් මාස 6කට ආසන්න කාලයක් 300ට ආසන්නව ඩොලරයගේ කැරකෙමින් තිබෙනවා. ඒක වැදගත් සංඥාවක් අපේ ආර්ථික ස්ථාවරභාවය පිළිබඳව. බැංකු පොලි අනුපාතික ඔබට මතක ඇති. ඔබ බැංකුවේ ණයක් අරන් තිබුණා නම්, ඔබ බැංකුවේ යමක් උගස් කරලා තිබුණා නම් පොලි අනුපාතික 33ට 40ට ගියා. අද බැංකු පොලි අනුපාතික 10ට වඩා යටින් තියාගෙන ඉන්නවා. ආර්ථිකය හොඳ ස්ථාවරත්වයක් එකකින් පෙන්වු කරනවා. ආයෝජකයන්ට, ව්‍යාපාරිකයන්ට බැංකුවට ගිහිල්ලා ඉතා අඩු පොලියකට ණයක් අරගෙන තමන්ගේ ව්‍යාපෘති ආරම්භ කරන්න පුළුවන්. 10ට වඩා යටින් බැංකු පොලි අනුපාතික තියන්නේ ආර්ථික ස්ථාවරභාවය පිළිබඳව වැදගත් සංඥාවක්. ඒ විතරක් නෙවෙයි. කොටස් වෙළඳපොළ වේගයෙන් වර්ධනය වෙමින් තිබෙනවා. ඒ කියන්නේ ආයෝජකයන් කොටස් වෙළඳපොළ ආයෝජනය කිරීම සඳහා පෙළඹවීමක් තියෙනවා. ඒ කියන්නේ ආර්ථික ස්ථාවරභාවය පිළිබඳව සංඥාවක්. ඒ වගේම උද්දමනය අව තත්ත්වයක අපි පවත්වාගෙන සමත් වී තිබෙනවා. ආර්ථික ස්ථාවරභාවය පිළිබඳ සංඥාවක්. නැවත අපි පෞගිය දෙසැම්බර් මාසේ ණය ප්‍රතිවගත කරා. ණය නොගෙවා සිටියට පස්සේ ණය ප්‍රතිවගත කර ගැනීමෙන් පසුව ඩොලර් මිලියන 500කට වඩා වැඩි ප්‍රමාණයක් අපි ආපහු ගෙව්වා. හැබැයි ඩොලරයට හෙල්ලීමක් සිද්ධ වුණේ නැහැ. අපි ප්‍රතිවගත කිරීම සඳහා අවශ්‍ය ණය කොටස ගෙවලා තියෙනවා. ස්ථාවරභාවය ඇති කරලා තියෙනවා. අවුරුදු 5කට 6කට වඩා වැඩි කාලයක් වාහන ගෙන්නන්න නැතුව තහනම් කරලා තිබුණා. අපි ක්‍රමානුකූලව වාහන වෙළඳපොළ විවෘත කරමින් තිබෙනවා. ආර්ථික ස්ථාවරභාවය පිළිබඳව සංඥාවක්. ඒ නිසා මේ මාස 6 යනකොට ක්‍රමානුකූලව අපි මේ ආර්ථික ස්ථාවරභාවය අපි නිර්මාණය කරලා තියෙනවා. ඒක වැදගත්. අපිට ඉස්සරහට යන්න බෑ. ආර්ථික අවිනිශ්චිතභාවයක් ඇති කරලා, ආර්ථික සැකයක් ඇති කරලා, ආර්ථික අවිශ්වාසයක් ඇති කරලා ඉස්සරහට යන්න බෑ.
අපි ඊටම ශක්තිමත් ලෙස ආර්ථික ස්ථාවරභාවය අපි නිර්මාණය කළා තියෙනවා. ඒක වැදගත් මේ මාස 6 තුළද ගන්නා ලද ප්‍රබලතම සහ ස්ථාවර වැඩසටහන තමයි ආර්ථික ස්ථාවරභාවය නිර්මාණය කිරීම. කඩාවැටුණු ආර්ථිකය, බිඳවට්ටපු ආර්ථිකය, ණයක් දෙන්නේ නැති ආර්ථිකය, ආයෝජකයෙක් නැති ආර්ථිකය, ඩොලර ස්ථාවරභාවය නැති ආර්ථිකය අපි ස්ථාවරභාවයට ගෙනලා තියෙනවා. ඒක තමයි අපි තාමත් දැක්මත් සහිතව වැඩ කරලා තිබෙනවා. එතන නතර වෙන්නේ නැහැ. ඒ ආර්ථික ස්ථාවරභාවය විසින් අපි අත්පත් කරගන්නා ධනය, භාණ්ඩාගාරයට එන ධනය අපි නැවත පෙරලා ජනතාවට යෙවීම සඳහා කටයුතු කරමින් තිබෙනවා. දැන් අවුරුදු 4-5 තිස්සේ අපේ රාජ්‍ය සේවයට සේවකයන් බඳවාගත්තේ නැහැ. පුරප්පාඩු විශාල ප්‍රමාණයක් තියෙනවා. ආයතන පවත්වාගෙන යන්න බැරි කමක් තියෙනවා. හැබැයි අපි මොකද කරේ? අපි තීරණයක් ගත්තා අලුතෙන් රාජ්‍ය සේවයට 30000ක් බඳවා ගන්න. මත තබා ගන්න. මේ අයවැය ලේඛනයෙන් අපි මුදල් වෙන් කළා තියෙනවා 30000ක් රාජ්‍ය සේවයට බඳවා ගන්න. මේ වෙනකොට අපි 15700ක් විතර පුරප්පාඩු ප්‍රමාණය හඳුනාගෙන තියෙනවා. ඉදිරි පුරප්පාඩු හඳුනා ගැනීම සඳහා අපි කමිටුවක් පත් කරලා තිබෙනවා. ප්‍රාදේශ සභාවේ ටීఓ මහතුරුනේ හරියට පාරක් හදන්න ගියොත් ඒ නිලධාරීන්ගේ හිගයක් තියෙනවා. අර පහළ ගොඩක් පිරලා තියෙනවා වගේම අත්‍යවශ්‍ය වගේ පුරප්පාඩු විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ පුරප්පාඩු පුරවන්න අවුරුදු 5කට පස්සේ 30000ක් ආණ්ඩුවේ රස්සාවට බඳව ගන්න අපි කටයුතු කරලා තිබෙනවා. ආර්ථික ලබා ගන්න ස්ථාවරභාවය ජනතාවට පෙරලා ලැබෙනවා. අවුරුදු 7-8කට පස්සේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප, මූලික වැටුප අපි වැඩි කරා. විශාල ප්‍රමාණයක වැඩි කරා මතක තබා ගන්න. මේ අවුරුද්ද විතරක් රාජ්‍ය සේවකයන්ගේ වැඩි වුණු වැටුප ගෙවන්න කෝටි 11000ක් වෙන් කරා. රුපියල් කෝටි 11000ක් වැඩි කරපු කොටස ගෙවන්න. ලබන අවුරුද්දේ කෝටි 11000ක්, 27 කෝටි 11000ක්, 2027 වෙනකොට රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමේ පංගුව ගෙවනවා රුපියල් කෝටි 33000ක්. එයි අපේ වෘත්තිවේදී රැක ගන්න ඕන. රාජ්‍ය සේවකයන්ට සාධාරණ වැටුපක් ගෙවන්න ඕන. මූලික වැටුප වැඩි කරන්න ඕන. ඒකේ විශ්‍රාමිකයන්ට සහනයක් ලැබෙන්න ඕන. අපි වැඩ කරලා තියෙනවා. මෙහෙම කවදාවත් මේ රටේ ආණ්ඩුව වැඩ කරලා නැහැ මතක තබා ගන්න. අපි පෞරසාන ආධාරය රුපියල් 15000 ඉඳන් 25000 දක්වා වැඩි කරා. දැන් පෞගේ මාසෙ අපි කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්තා. වී වගාව සඳහා පමණක් තිබුණු පෞරසාන ආධාරය කුඹුරු වල අතුරු භෝග වගා කරනවා නම් ඒගොල්ලන්ටත් රුපියල් 15000ක පෞරසාන ආධාරයක් ලබා දෙන්න තීන්දුවක් ගත්තා. මේ යලකන්නේ කොහොමද මේ ආණ්ඩුව වැඩ කරලා දෙන්නේ? මෙහෙම වැඩ කරපු ආණ්ඩුව කවදාවත් නැ මතක තබා ගන්න. රාජ්‍ය සේවක වැටුප් වැඩි කරනවා, රාජ්‍ය සේවයට බඳව ගන්නවා, පෞරසාන ආධාර දෙන විතරක් නෙමෙයි. ලංකාවේ පළමු වතාවට පාසල් දරුවන්ට පොත් පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් 6000ක් දුන්නා. ළමයි ලක්ෂ 16කට ඒ රුපියල් 6000 ලබා දීලා තිනවා. ළමයි ලක්ෂ 16කට කවදාවත් ළමයිට පොත් ගන්න අමතර උපකරණ ගැනීම සඳහා ආණ්ඩුව මුදල් දුන්නේ නැහැ. අපි රුපියල් 6000ක් දුන්නා. ළමයි ලක්ෂ 16කට ලබා දුන්නා. ආණ්ඩුව එහෙමයි. ලැබෙන මුදල් ආරක්ෂා කරලා ජනතාවගේ කාර්යයන් සඳහා අපි යොදවන ආණ්ඩුවක්. වකුගඩු රෝගීන්ගේ දීමනාව වැඩි කරා. වැඩිහිටියන්ගේ දීමනාව වැඩි කරා. විශ්‍රාම වැටුපේ දීමනාව වැඩි කරා. මහපොළ ශිෂ්‍යාධාර දීමනාව වැඩි කරා. ශිෂ්‍යාධාර දීමනාව වැඩි කරා. පාසල් දරුවෙක් ඉන්නවනම් අර පාසල් ආහාර වේල ඒ සඳහා ලබා දෙන දීමනාව වැඩි කරා. එහෙම ආණ්ඩු හැම දෙයක්ම කරමින් තියෙනවා. ජනතාව බලා ගැනීම සඳහා මේ බංකොලොත්තුණු ආර්ථිකයක් ස්ථාවර භාවයට ගෙනල්ලා අපි ජනතාවට අවශ්‍ය සහන ලබා දෙන්න කටයුතු කරලා තිබෙනවා. අස්සසුම රුපියල් 8500යි දුන්නේ. ඒක 10000 දක්වා වැඩි කරා. රුපියල් 15000 දීපයක 10500 දක්වා වැඩි කරා මේ ජනවාරි මාසයේ ඉඳන්. ඒක ලැබෙනවා අස්සසුම පැගුල් වලට. ඒ විතරක්ද? අපි මේ ජූනි මාසයේ දැනට අස්සසුම නොලැබෙන ඒත් ලැබිය යුතුයි කියලා හඳුනාගෙන තියෙන ලක්ෂ 4ක් පවුල් ලක්ෂ 4කට ජූනි මාසයේ අලුතෙන් අස්සසුම ලබා දෙන්න කටයුතු කරනවා. බලා ගන්න ඕන දුප්පත් ජනතාව ආණ්ඩුව. මාණ්ඩුව. මට කියන්න මෙහෙම ඉතිහාසයේ ආණ්ඩුව හැදිලා තියෙනවද? පහුගියද අපි කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්තා. සෑම පාසල් දරුවියකටම සාමාන්‍ය පහේ පන්ති වඩා උඩින් ඉන්න වගේ සෑම දරුවියකටම
සනීපාරක්ෂක තුවා මාසකට 8 බැගින් ලබා දෙන්න. නොමිලේ පාසල් දරුවන්ට. බලා ගන්න ඕනේ දරුවෝ. ඒක විශාල සමාජ ව්‍යසනයක් වෙලා තියෙනවා. අපි ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කරලා තිබෙනවා. ඒ නිසා ආධාර ලබා දීමේ වැඩසටහන අපි තවත් ශක්තිමත් කරමින් ඉස්සරහට ගෙනියනවා. අමාරු අය අපි බලා ගන්න ඕන. ඒක තමයි ආණ්ඩුවක වගකීම. ඒ කාර්යය අපි කරනවා. ඒ විතරක් නෙවෙයි. අපි සැලසුම් හදලා තියෙනවා. අපේ ප්‍රවාහන පද්ධතිය දියුණු කරන්න ඕන. පොදු ප්‍රවාහනය අපේ පවුලක කෙනෙක් තමන්ගේ ප්‍රවාහනය සඳහා දරන වියදම වැඩි. සහ මේ බස් ඉතාමත් හොඳ ප්‍රමිතියකින් නෑ. අපි සැලසුම් ගොඩක් හදලා තියෙනවා. ලංගමයයි පුද්ගලික බස් සේවාවයි ඒකාබද්ධ කරන්න ඕන. දැන් අපිට සාකච්ඡා පවත්වන පොඩි කාලයක් ඇයි අපිට. ඒකාබද්ධ කාලසටහනකට දුවන්න ඕන. බස් වලට යම් ප්‍රමිතියක් ගේන්න ඕන. බස් රථය තනි වෙනුවට යම් සමාගමකට දාලා සමාගම කළමනාකරණය කරනවාද කියලා අපි කල්පනා ඒ සඳහා අපි සැලසුම් හදලා තියෙනවා. මේ අවුරුද්ද අපි රුපියල් කෝටි 300ක් වෙන් කරා. අලුතින් ඒ කියන්නේ ශ්‍රී ලංකෙන් ගේන එතන බස් 500ක් ගේනවා. ඊට අමතරව බස් 100ක් ගේනවා ප්‍රමිතියෙන් යුතු ලෝකේ දියුණුවයි සම්මත රටවල් වල දුවන වර්ගයේ බස් මේ කිලෝමීටර් 10ක් යනකොට කොන්දරි දිනේව නෙවෙයි. බහින්ද හිතන බස් නෙවෙයි. ඊටම සුවපහසු ප්‍රවාහන සේවය සඳහා අපි අවුරුදු කිහිපයක් යනකොට අපි බස් රථ හිමියන් එක්ක සාකච්ඡා කරමින් තිබෙනවා. මේ නේද පතෝල මැස්ස වගේ තියෙන බස් රථ වෙනුවට ක්‍රමානුකූලව සුවපහසු බස් රථ සේවයක් පොදු ප්‍රවාහන සේවයක් අපේ රටේ අපි ආරම්භ කරනවා. මේ අයවෙන් අපි මුල් ගල තිබ්බා. හදනවා රට. එතනින් අතර වෙන්නේ නැහැ. අපි සැලසුම් කළ තියෙන අපේ සෞඛ්‍ය සේවය ඉතාමත් දියුණු ලෙස වර්ධනය කරන්න. මේ අවුරුද්දේ අපි බිලියන 650ක් ආසන වශයෙන් ගත්තොත් රුපියල් කෝටි 65000ක් සෞඛ්‍ය සඳහා වෙන් කරලා තියෙනවා. රුපියල් කෝටි 65000ක් සෞඛ්‍ය සඳහා වෙන් කරලා තියෙනවා. ගොඩනැගිලි ටික හදන්න, උපකරණ මිලදී ගන්න, අවශ්‍ය කාර්ය මණ්ඩල ගන්න, බෙහෙත් ගන්න. අවශ්‍ය අතිතරම් මුදල් ප්‍රමාණය වෙන් කරලා දීලා තියෙනවා. අර්බුදයක් ඇති වුණොත් අර්බුදයක් ඇති වෙන්නේ මිලදී ගැනීම සඳහා ගතවන කාලය. එහෙම නැත්නම් ආයේ කිසිදු රෝලක බෙහෙත් පෙත්තක් හිග නොවන ආකාරයෙන් බෙහෙත් ගැනීම සඳහා මුදල් ටික වෙන් කරලා තියෙනවා. අපි සැලසුමක් හදලා තියෙනවා. ක්‍රමානුකූල අපේ සෑම පවුලකටම පවුලේ වෛද්‍යවරයෙක් ඉන්න ඕන. අපි ඒක නියම ව්‍යාපෘතියක් මේ අවුරුද්දේ පටන් ගන්නවා. තමන් දකින ස්පිරිතාලෙට දකින දොස්තර ගාවට යනව නෙවෙයි. තමන් පිළිබඳ තියෙන වෛද්‍ය වාර්තාව, තමන්ගේ රෝග නිදානයන් පරණ රෝග ගැන අදහස් තියෙනවා. ඒක වෛද්‍යවරයෙක් ඉන්නවා. ඔබ යන්න පළමුකොට මේ වෛද්‍යවරයා ගාවට. එයා තමයි කියන්නේ මේක ගණන් ගන්න ඕන ලෙඩක්ද, තවත් පරීක්ෂණ කර යුතු ලෙඩක්ද, පවුලට වෛද්‍යවරයෙක්. ක්‍රමානුකූල අපි අපේ පාලනයේදී සෑම පවුලකටම වෛද්‍යවරයෙක් ඇති වෙන විදිහට අපි සෞඛ්‍ය සේවය දියුණු කරනවා. එතන මෙරට හදනවා. අපේ රටේ අධ්‍යාපන විශාල පරිවර්තනයක් ඇති කරනවා අපි. මේ 2026 වසරේ අප අලුත් විෂය නිර්දේශයක් හඳුන්වා දෙනවා. පළවෙනි පන්තියටයි 6 පන්තියටයි. අනිත් ඒවා පරණ එකේම යන්න. හැබැයි 6 පන්තිය ළමයිට අලුත් එකක්. ඊළඟ 7ට එනවා, 8ට එනවා, 9ට එනවා. අවුරුදු 4ක් යනකොට 9 පන්තියට එනකොට ඉන්නේ අලුත් විෂය නිර්දේශ සහිත ළමයි. ඊට පස්සේ 9 පන්තියේ තෝරා ගැනීම විභාගයක් තියෙනවා. විභාගයක් තියලා දරුවා යන්න ඕන පාර කියනවා. ඔය වෘත්තීය වේදිකයක් වෙන මේ පාර යන්න. ඔය වෛද්‍යවරයෙක් වෙන මේ පාර යන්න. ඔය කාර්මික ශිල්පියෙක් වෙන මේ පාර යන්න. ඒ වගේ පාරවල් ගණනාවක් අපේ දරුවෝ ගෙනියනවා. ඉඳ පාසලට ඇතුළත් වෙන දරුවෙක් අධ්‍යාපන වශයෙන් නිපුණතාවයක් හෝ වෘත්තීය වශයෙන් නිපුණතාවයක් නැතුව කිසි පාසල් දරුවෙක් එළියට වැටෙන්න දෙන්නේ නැහැ. මතක තබා ගන්න. අධ්‍යාපනයේ විශාල වෙනසක් ඇති කරනවා. ඒ කියන්නේ මොකද්ද? අද අපේ පවුලක් ගත්තොත් බෙහෙත් ගන්න වැඩි වියදමක් දරනවා. ප්‍රවාහනයට වැඩි වියදමක්, ගමන් බිමන්ට වැඩි වියදමක් දරනවා. දරුවන්ගේ අධ්‍යාපනයට වැඩි වියදමක් දරනවා. අපි මේ වියදම් ටික ඔක්කොම අඩු කරනවා. ප්‍රවාහන සඳහා වියදම අඩු වෙන්න ඕන. ඒ වගේම බෙහෙත් සඳහා වියදම අඩු වෙන්න ඕන. අධ්‍යාපන සඳහා පවුලක් දරන වියදම අඩු වෙන්න ඕන. ඒක තමන්ගේ ආදායම අනිත් වැඩවලට යෙදෙනවා. තමන්ට චිත්‍රපටයක් බලන්න, විනෝදයෙන් ඉන්න, හොඳ ආහාර වේලක් ගන්න, ගෙට කාමර කැලලක් එකතු කරගන්න, හොඳ වැසිකිලි පද්ධතියක් හදාගන්න.
විනෝද ගමනක් යන්න සල්ලි ටික ඉතුරු වෙන්න ඕන. හැබැයි මොකද වෙලා තියෙන්නේ? අපි හම්බ කරන සල්ලි ටිකක් ලෙඩට, අනිත් එක ගමනට, අනිත් එක අධ්‍යාපනයට. එහෙම ලෝක රටවල් නෑ ටික අපි කරන්නම්. ඉතින් අපි තාත් සැලසුම් සාගතව ඒ වැඩේ කරමින් තිබෙනවා. ඉතින් තාමත් හොඳ සුවපහසු ජීවිතයක් අපේ රටේ පුරවැසියන්ට ලබා දීම අරමුණු කරගත්තු සැලසුමක අපි වැඩ කරමින් තිබෙනවා. මේ මොහොතේ බලාගන්න විශ්‍රාම වැට වැඩි කරලා, වැඩිහිටි දීමනාව වැඩි කරලා, වක්ගොඩ දීමනාව වැඩි කරලා නේද මේ ඔක්කොම දීලා මේ වෙලාව බලාගන්න එක. හැබැයි දිගු කාල ලෙස ජීවිතේ ගොඩනගන එක. ඒ විතරක් නෙවෙයි අත්තරලා හිටපු ජනපදාවක් ඉන්න අපේ රටේ. රිමාන්ඩ් වුණොත් කවුරු හරි අය කවදාවත් රස්සාවකට යන්න බෑ. පොලිසියට ගියපුවාම පොලිස් සහතිකේ ඉන්නේ කුඩු තිබිලා රිමාන්ඩ් වුණා කියලා. කොහෙවත් රස්සාවකට ගන්න බෑ. සමාජයෙන් කොන් වෙනවා. අපි මේ අයවැය කෙනේ මුදල් වෙන් කරා රිමාන්ඩ් බාරේ ඉන්න, සිරගත වෙලා ඉන්න, හැකියාව තියෙන තරුණ තරුණියන්ට අපි වෘත්තීය පුහුණුව ලබා දෙනවා. එයා හිරේ ඉන්නකොට ඉගෙන ගන්නවා. හිරේ ඉඳගෙන එයා NVQ සහතිකයක් එක්ක එළියට එනවා. නැවත අපි සමීක්ෂණයක් කරලා බැලුවා. අත්තඩංග නැවත හිරේ ඉන්න අයගෙන් වැඩි ප්‍රමාණයක් නැවත හිරේ ඉන්න අය. එහෙමනේ ගම්වල මාස 3ක් එනවා, මාසයක් ඉන්නවා, ආයෙ මාස 3ක් යනවා. එහෙමනේ තියෙන්නේ. ගොඩක් වෙලා බලන්න. එන කෙනා නැවත සිරගත නොවන ආකාරයට එයාට පුහුණුවක් ලබා දීලා එයාට රැකියාවක් ලබා ගැනීම සඳහා අපි වැඩ හදනවා. හැම කෙනාම බලා ගන්නවා. ඔය තියෙනවනේ මේ අර අනාථය කියන්නේ මොකද්ද? රැඳවුම් මධ්‍යස්ථානවල දරුවෝ ඉන්නේ. දෙමව්පිය නැති බලා ගන්න බැරි. ඒ හැම දරුවෙකුටම රුපියල් 5000ක් දෙනවා මාසෙකට. ඒ 5000 රුපියල් 3000ක් ස්ථිර ගිණුමකට දානවා. ඒ අනාථ කඳවුරු කෙන දරුවෙක් විවාහ වුණොත් විවාහ වෙන හැම දරුවටම ආණ්ඩුව රුපියල් ලක්ෂ 10ක් දෙනවා ගයක් හදාගන්න. ආණ්ඩුවෙන් දෙනවා. දෙමව්පියනේ එයාට කියලා ගයක්නේ. එයා ජීවත් වුණේ රැඳවුම් කඳවුරක, රැඳවුම් මධ්‍යස්ථානයක. එයා එළියට එනවා එතනින්. යන්න තැනක් නෑ එයාට. ආණ්ඩුව මොකද කරන්න ඕන? අපි එවැනි හැම දරුවෙකුටම රුපියල් ලක්ෂ 10ක් දෙනවා ගයක් හදාගන්න. හැම කෙනාම අත්තරින් නැතුව ආණ්ඩුවක්. එහෙමයි වැඩ. සියලු ජනතාව බලා ගන්න සේවාවන් ටික දිනු කරන රටක් අපි හදනවා. ඊට පස්සේ එතරින් නතරන ආර්ථික ස්ථාවරභාවයට ගේනවා. තවත් ආර්ථිකයේ පිම්මක් ගන්නවා. අපේ ආර්ථික විශාල පිම්මක් ගන්න පුළුවන් සංචාර කර්මාන්තයේ. අපි ඔයගලන්ට කියන්නම් මේ 2025 වසර ලංකාවේ වැඩිම සංචාරකයන් එන වසර බවට පත් වෙනවා. මතකද? වැඩිම සංචාරක වෙන වසර. අපි ලක්ෂ 25 පන්නනවා, ලක්ෂ 30ට කිට්ටු කරනවා. මතකද? හදලා තියෙනවා. හැබැයිම සංචාරකයන් එනකොට මොකද වෙන්න ඕන? ඒගොල්ලන්ට අවශ්‍ය වෙන හෝටල් ටික, ඒගොල්ලන්ට අවශ්‍ය වෙන යටිතල පාසුකම් ටික, වැසිකිලි පද්ධතිය මේ ඔක්කොම සංවර්ධනය වෙන්න ඕනකම තිබෙනවා. අලුත් තැන් වලට නම් යාලම පිරෙන එක හිර වෙන්න පටන් ගත්තොත් ආයේ සංචාරකයන්ට ඒක බාධාවක් වෙනවා. තව ලොකේෂන්, තව යන්න තැන්, විශේෂම අනුරාධපුර සංචාර කර්මාන්තය තාමත් යෝග්‍යයි. අපේ පැරණිතම රාජධානිය. හැබැයි සංචාරක කේන්ද්‍රයක් නැතන අපි වැඩි දියුණු කරනවා. එන්ද මේ 25 වැඩිම සංචාරකයන් එනවා. 25 වාර්තා 26 කඩනවා. 26 වාර්තා 27 කඩනවා. මතක තියාගන්න. හැම වසරකම වර්ධනය වෙන ආර්ථිකය බවට සංචාර කර්මාන්තය පත් කරනවා. සැලසුම් හදලා තිබෙනවා. එතනින් නතර වෙන්නේ නැහැ. මේ වසර ලංකාවේ වැඩිම භාණ්ඩ සහ සේවා අපනයන කරපු වසර බවට පත් කරනවා. වැඩියෙන්ම පිටරටට භාණ්ඩ සහ සේවා අපනයන කරලා වැඩිම ආදායම උපයන අවුරුද්ද මේ 2025 අවුරුද්ද මතක තබා ගන්න. ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම උපයන අවුරුද්ද වෙනවා. එහෙමයි. ඒ විතරක්ද? මේ ඒ සඳහා අපි කර්මාන්ත දිරිගන්නනවා, අපනයන ගම්මාන හදන්න සැලසුම් කරලා තිබෙනවා, අපනයන කර්මාන්ත කරුණු සහාය දෙනවා, නීතිමය බාධා ඉවත් කරනවා, විශාල වැඩ කොටසක් අපි කරමින් තිබෙනවා. වැඩිම ඩොලර් ප්‍රමාණයක් භාණ්ඩ සහ සේවා පිටරට විකුණලා උපයන අවුරුද්ද මේ අවුරුද්ද. මෙතෙක් තිබුණු හැම අවුරුද්දකටම වඩා. ඒ වගේම විදේශගත ශ්‍රී ලාංකිකයන් අපේ රට ගැන විශ්වාස තිබලා, මේ ආර්ථිකය කෙරෙහි විශ්වාසය තිබලා විදේශගත ශ්‍රී ලාංකිකයන් වැඩිම ඩොලර් ප්‍රමාණය වෙපු අවුරුද්ද බවට 2025 අවුරුද්දපත් වෙනවා. ඒ විතරක්ද? ආණ්ඩුවට වැඩිම ආදායම වෙන අවුරුද්දත් මේ 2025 අවුරුද්ද. හරි. ඒ කියන්නේ භාණ්ඩාගාරයට වැඩිම සල්ලි යන අවුරුද්ද වෙනවා. අපි සැලසුම හැදුවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට, අපි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මේ ජනවාරි පෙබරවාරි වල ඉලක්කයක් දුන්නා. දැන් මම බැලුවා ජනවාරි මාසේ පෙබරවාරි මාසේ දීපු ඉලක්කය, ඒ කියන්නේ අපි ලබා දුන්න ඉලක්කයට වඩා වැඩි ප්‍රමාණයකින්
ආදායම උපයලා තිනවා දේශීය ආදායම දෙපාර්තමේන්තුව. අපි බදු ගෙවන්න පොළඹවලා තිනවා. බදු ගෙවන මුදල් ආරක්ෂා කරනවා කියලා පෙන්නලා තිනවා. බදු ගෙවන අය වෙනද තමන් හොරකම් කරනවා, තමන්ගේ මුදල් නැති වෙනවා, තමන්ගේ මුදල් නාස්ති කරනවා කියලා බදු ගෙවන්නේ නැහැ. අද ක්‍රමානුකූලව පුරවැසියන් බදු ගෙවන්න පුරුදු වෙමින් තිබෙනවා. අපි මේ බදු ගෙවන හැම කෙනෙකුම කියනවා ඔබ බදු ගෙවීම පිළිබඳ ස්තුතිවන්ත වගේම ඔබ ගෙවන හැම බදු මුදලක්ම සෑම රුපියලක්ම අපි පරිස්සම් කරලා පෙරලා රට ජනතාවටත් ඒකෙන් වැඩ කරනවා. බදු ගෙවන්න. එහෙමයි රටක් හදන්නේ. ඉතින් රට ඉතාමත් ශීඝ්‍රගාමී වැදගත් පියවර ගණනාවකට අවතීර්ණ වෙලා තියෙනවා. කොහෙද මේ ආණ්ඩුව හදලා තියෙන්නේ මාස 6කින්? දැන් මේ රටේ ජනතාව විවිධ අවස්ථාවල ආණ්ඩුව හැදුවනේ. මාස 6කින් මෙහෙම ආණ්ඩුවක් ලංකා ඉතිහාසෙ මැදිලා නෑ මතක තබා ගන්න. ඒ විතරක්ද? අද කිසිදු පුරවැසියෙකුට ඇඟිල්ල දික් කරලා කියන්න පුළුවන්ද ආණ්ඩුවේ දේශපාලන අධිකාරියෝ හොරකම් කරනවා කියලා? අවුරුදු 70කට පස්සේ ආණ්ඩුවක් හැදුනා. මහජනයාගේ මුදල් රුපියලක් 7ක් හොරකම් කරන්නේ නැති ආණ්ඩුවක්. ඒක තමයි මේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව. දැන් මොකද වෙලා තියෙන්නේ? මේ ටික හරියට මෙලාගෙන සැලසුම් කර ඉදිරියට අපි යනවා. එතකොට මොකද වෙන්නේ? විරුද්ධ දේශපාලන ව්‍යාපාර වල තමන්ගේ දේශපාලන අනාගතයම අවසන් වෙනවා මතක තබා ගන්න. දැන් මොකද වෙලා තියෙන්නේ? ඒ නිසා මාධ්‍ය සාකච්ඡා වෙන මොකවත් නැහැ හොඳයි. හවස 7 ප්‍රවෘත්ති බලනකොට අඬනවා. පේන්නේ නැද්ද? නේද? වැඩිපුරම තියෙන මොකද්ද? අඳෝනාව. මම වෙලාවක හිතුවා මාධ්‍ය ඉස්සරහා ඔච්චර අඬනවා නම් ගෙදර කොච්චර අඬනවද කියලා. හරි අඳෝනාවක් නේද තියෙන්නේ? ඇයි ඒ අඳෝනාව තියෙන්නේ? ඒගොල්ලෝ දන්නවා වැඩේ පීල්ලේ හරියට යනවා. මතක තියාගන්න. කිසි වැරද්දක් කරගෙන නැහැ. ඒගොල්ලෝ හිතුවා අපි ආණ්ඩුව ගත්තාම මොකද ඒගොල්ලෝ කිව්වේ? ජාත්‍යන්තර සබතකම් නැතුව ඒ කිව්වා. හැබැයි අපි ආණ්ඩුව කරගෙන ඉතා කෙටි කාලෙකින් ඉන්දියාව අගමැතිතුමා ලංකාවට එනවා. මේ 4 5 6. කවදාවත් එහෙම වෙන්නේ නැහැ. අපි මහා ඡන්දය අවසන් වුවාම අපිට ආරාධනාවක් ආව ඉන්දියාවෙන් සහ චීනයෙන්. දැන් අපිට ආරාධනාවක් කියලා තියෙන වියට්නාමයෙන්, අපිට ආරාධනාවක් කියලා තියෙන ජපානයෙන්. එහෙමනේ අපි. ඊටම ශක්තිමත් ජාත්‍යන්තර සබතාවයන් අපි ශක්තිමත් කරමින් තියෙනවා. එහෙම රටක් ඉස්සරහට යමින් තියෙනවා. ඒගොල්ලෝ හිතුවා අපි ජාත්‍යන්තර සබතාවයන් නැතු වෙයි. එහෙමනේ කිව්වේ. හැබැයි අපි ශක්තිමත්ව ජාත්‍යන්තර සබතාවයන් හදාගෙන තියෙනවා. අපි රටක් ජනතාවක් උගසට තබලා පාවා දෙන්නේ නැතුව අපිට කෙලින් ගනුදෙනු කරන්න පුළුවන් විදිහට ශක්තිමත් බවට පත් කරන් තියෙනවා අපේ සබතාවයන්. ඒගොල්ලෝ හිතුවා අපි එතනින් වරද්දාගන්නේ කියලා. ඊළඟ හිතුවා ආයෝජන එන්නේ නැති වෙයි කියලා. ආයෝජක එන්න විශාල ප්‍රමාණයක අපි දැන් සැලසුම් කරලා තිබෙනවා. විශාල ප්‍රමාණයක ඉල්ලුම් පත්‍ර ඇවිල්ලා තියෙනවා. ඊට හොඳින් සමාලෝචන කරමින් අපේ කණ්ඩායම. ඒගොල්ලෝ හිතුවා ආයෝජකයෝ දාලා යයි කියලා. ඊළඟ ඒගොල්ලෝ හිතුවා නේද ඩොලර් නැතුව යයි. මොනවද නොකියුවේ නේ? අපි හාමුදුරන් වහන්සේලා දාන වේල නොලැබී. පෙරහැර නතර වෙයි. මේ ඔක්කොම ඒගොල්ලෝ අපිට කිව්වනේ. හැබැයි මොකද්ද අපි කරලා තියෙන්නේ? ඒගොල්ලෝ කියපුවා, ඒගොල්ලෝ ගැන අපි ගැන හිතපුවා සියල්ල අපි වෙනස් කරලා තියෙනවා. වෙනස් කළ වඩාත් සුබදායක දිශාවකට මේ රටේ පරිවර්තනය අරන් තිනවා. දැන් ඒගොල්ලෝ මොකද වෙලා තියෙන්නේ? ඒගොල්ලෝ දැන් අඳෝනාවකට පත් වෙලා තිබෙනවා. නේද? මාධ්‍ය සාකච්ඡා නේද? එක්කෙනෙක් ගෙදර, තව කෙනෙක් කාර්යාලේ, තව කෙනෙක් පාරේ නේද බලන්නකො. මොකද වෙලා තියෙන්නේ? ඒ මාධ්‍ය වලින් දෙන හඬක් කරනකොට තිස්සේ ඉන්න මම ජයසිරි මහත්තයාගෙන් ඇහුවනේ. ඉන්නවද? නැහැ. ගමේ නැහැ මීඩියා 7ට ප්‍රවෘත්ති වල ඉන්න කට්ටිය. ඉන්නවද ගමේ? ගමේ රැස්වීමක් තිබ්බද? ගමට අවිලා සාකාවක් හැදුවද? නෑ. 7 ප්‍රවෘත්ති වල ඉන්නවා ගමේ නෑ මතක තියාගන්න. ඔය ප්‍රවෘත්ති වලින් හදන විද්‍යාවෙන් තවදුරටත් අපේ රටේ දේශපාලන වෙනස් කරන්න බෑ. අපි ඉතාමත් හොඳින් මේ සැලසුම හදලා තියෙන්නේ. මේක ආපහු හරවන්න දෙන්න ඕනද? නෑ මේක හරවන්න නෙවෙයි. මේක ආරක්ෂා කරලා ශක්තිමත් කරලා ඉදිරියට ගෙන යාම තමයි අපේ රටේ ජනතාවට තියෙන අනාගතය. මෙන්න මොකද්ද තියෙන පාර? එක්කෙනෙක් නැගිටලා කියනවා ඊට වඩා මේක හොඳයි කියලා. එකක් කියන්නද? මීට වඩා හොඳ පාර? කොයිද හොඳ පාරවත්? මේක තමයි පාර. මේක තමයි මේ රට ඉස්සරහට ගෙනියන පාර. මේක තමයි රටේ අනාගතය පෙන්눔 කරන පාර. අනාගතයට හරවලා තියෙන පාර මේක වෙන මොකවත් නෙවෙයි. එතකොට අපි වංචා දූෂණ නාස්ති අවම කරලා තියෙනවා. මහජනයාගේ ධනය මේගොල්ලෝ නාස්ති කරපු ආකාරය
අපි දැකලා තියෙනවා. ගියාට පස්සේ අපිට පේනවා කොච්චර ධනෙ නාස්ති කරලාද. මෙහෙම මම ඒවා කියන්නේ දැන් අර අපි අනිත් සහෝදරු තමයි ඒවා වැඩිපුර කියන මම ටිකක් අඩුවෙන් ඒවා කියන්නේ දැන්. හරිද? නැත්නම් එකින් එක කියන්න පුළුවන් මේගොල්ලෝ කොච්චර ධනෙ නාස්ති කරලා තියෙනවද මහජනයාට. කොච්චර ධනෙ හොරකම් කරලා තියෙනවද. ඒ ඔක්කොම පරීක්ෂණ යනවා. ඔක්කොම පරීක්ෂණ යනවා. කවුරුත් බය වෙන්න එපා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස්සෝ දූෂණ කොමිසම සභාව, නීතිපති දෙපාර්තමේන්තුව. මේවා ඒකාබද්ධව ඉතා හොඳින් පරීක්ෂණ මෙහෙයුමින් තිබෙනවා. අපිට තියෙන මොකද්ද? ෆයිල් එක ගන්නවා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කරනවා, කට උත්තර ගන්නවා, අධිකරණයට වාර්තා කරනවා, මහා අධිකරණේ නඩුව පවරනවා. මහා අධිකරණ නඩුව පවරනවා. ඔක තමයි අපේ වැඩේ. නඩුව පැවරුවට පස්සේ ඊට පස්සේ නඩුවෙන් තීන්දුවේ කරුණ. එනිසා හිරේ දාන බලය අපිට නැහැ. අපිට දෙන කොයි දක්වද? අපිට දෙන නඩු දෙමීම දක්වක බලය. ඔය නඩු දාලා තිනවා. වැඩියෙන්ම කෑ ගහන්නේ වැඩියෙන්ම නඩුවට එන කෙනා මේ දවස්වල. එක්කෙනෙක් ඉන්නවා එයා අත්අඩංගුවට ගන්නවා කියලා දැම්ම කියනවා. හොරාට ඉස්සරින් කෙහෙල් කරන වැට පැනලා. ඔව් සමහර ඒවා බලපුවම ගණ්ඩ වෙනවා තමයි. පරීක්ෂණ වලට අනුව මේ වෙලාව වෙනකොටත් ඇමතිවරු 3 දෙනෙක් රිමාන්ඩ්. පොලිස්පතිවරයෙක් රිමාන්ඩ්. තව ඇමතිවරයෙක් හැංගිලා. ඔය හිටපුවවයි හැංගිලා. එළියට එන්න එපා. හරිද? ඕකට කාලේ නාස්ති කරන්න ඕන අපි පොලිසිය මහතුරු යොදවලා. ධනේ නාස්ති කරා හරි හැංගිලා ඉන්නකෝ. දැන් පොලිස්පති හැංගිලා හිටියා. ආවනේ එළියට. ඔය ආවේ අපූර්වට. ඒවට වැඩි කාලයේ පොලිසිය අපිට වෙන වැඩ තියෙනවා. හොඳට මේ පරීක්ෂණ ටික යනවා. හරිද? ඉතාමත් හොඳින් මහා අධිකරණේ දාන නඩුව පරදින්නේ නැති වෙන ආකාරයෙන් සාක්ෂි එකතු කරලා ගොනු කරලා දාන නඩුව. ඉතා ඉක්මනින් වැටේ. කතරගම ගෙදර නඩුව. කතරගම ගෙදරක් තියෙනවා. ඒ ගෙදර කවුරුවත් පදිංචි වෙලා හිටියේ නැහැ. ඒ ගෙදර බිත්තියයිනේ ලයිට් බිලක් ගහලා තිබ්බා. මම දන්න විදිහට පාර යන කෙනෙක්ගේ ලයිට් බිල අරගෙන ගියා. ඒ ලයිට් බිල මට එවලා තියෙනවා. ලයිට් බිලේ තියෙන්නේ නන්දසේන ගෝඨාභය රාජපක්ෂ. මම දන්නේ. ලයිට් බිලේම ගේ කියලා ඔයාගේ නෙවෙයිලු. අනුන්ගේ ගෙවල ලයිට් බිල් ගෙවනවද? හරි මම දන්නේ නැහැ. හරිද? මොකද මේ වෙලා තියෙන්නේ? ඒවා තියෙනවා. ඒ වගේ පරීක්ෂණ යනවා කරන්න ඕනේ පරීක්ෂණ. කොහොමද රක්ෂිත ඉඩමක මුදල් කොහෙන්ද ගේ හදන්න? කොහොමද ඉඩම අල්ලගත්තේ? හොයන්න ඕනේ නැද්ද ඒවා? මහජනයාගේ දේපල. ඉතින් පරීක්ෂණ යනවා. වැරද්දක් නෑනේ. ඉතින් ලයිට් බිල තියෙනවා. වතුර බිලකුත් තියෙනවා. බිල් තියෙනවා. බිලක් නෙවෙයි. ආපුවම ගේ එයාගේ නෙවෙයි කියලා. දැන් අපි try කරනවා ගේ එයාගේ කියලා ඔප්පු කරන්න. එයා කියනවා නෑ කියලා. හැදුවා නම් හැදුවා කියන්න එපා. මොකද්ද මේ ලැජ්ජ නැතිකම? ඇයි? මෙහෙම යන්නේ මේ පරීක්ෂණ ඔක්කොම යනවා හොඳේ. එකක්වත් අත්තරින්නේ නෑ. මේ ඔක්කොම හැබැයි පරීක්ෂණ මේ සමහරව පරණ ඒවා පරණ ෆයිල් හොයන්න ඕන. ඒවා තොරතුරු හොයන්න ඕන. සමහර සාක්ෂිකාරයෝ මැරිලා. මේ ගෙදර හදන්න මං හිතන්නේ සල්ලි හරි මොකක් ආපු කෙනාට හොඳටම මේ අංශභාග හැදලා ගෙදර ඇඳේ ඉන්නේ. මම දන්නවා කෙනෙක්. එයා සාක්ෂිකරුවෙක්. එයා ගේන්න විදියක් නැහැ. හරිද? සමහර අය මිය ගිහිල්ලා. එහෙමත් තියෙනවා. දැන් තාජුන්ගේ ඝාතනයේ වෛද්‍යවරයා මිය ගියා. සාක්ෂි වසන් කරපු DIG මහත්තයත් මිය ගියා. හරි ඒ නිසා සමහර ඒවා සාක්ෂිකරුවෝ මැරලා තියෙනවා. නමුත් අපි උත්සාහ කරනවා. කරන්න ඕනේ නැද්ද? මතක තබා ගන්න. මේ දූෂණය නතර කරලා තියෙන්නේ දූෂිතයන්ට දඬුවම් දෙන්නේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් විතරයි. අපි කරනවා. ඒ නිසා ඊළඟ අපි මේ අවුරුද්දේ වෙන් කරලා තියෙන බිලියන 1400ක් ප්‍රාග්ධන වියදම්. පාරවල් හදන්න, වැව් වමුණු හදන්න, පාලම් හදන්න, ගොඩනැගිලි හදන්න බිලියන 1400ක් වෙන් කරලා තියෙනවා. දැන් අපේ තියෙන අභියෝගය මොකද්ද? මේ බිලියන 1400 වියදම් කරන්නේ කොහොමද? මං ගියා යාපනයේට. ගිය පෙළ පළාත් මාර්ග අධ්‍යක්ෂතුමා කිව්වා යාපනයේ පාරවල් උතුරේ පාරවල් කැඩිලා තියෙන්නේ සල්ලි ඕන කියලා. මම කොච්චර ඕනද කියලා. එතුමා කිව්වා කෝටි 500ක් ඕන කිව්වා. අපි අයවැලේ කෙනෙක් කෝටි 500 වෙන් කරා. දැන්
එතුමාගේ වැඩේ තමයි මේ දෙසැම්බර් මාස 31 වෙනිදාට කලින් කෝටි 500න් වැඩ කරන එක. අභියෝගයක් තියෙනවා සල්ලි තියනවා වැඩ කරන්න පුළුවන්ද? අඬවල්පේට ගියා රාජාංගනේ හුරුළුවැව නාච්චාදිව්ව පරණ වැව් මාරු මාර්ග ඇලවේලි කඩා වැටලා තියෙන හදන්න සල්ලි උනක. මම කොච්චරක් ඕනද? කෝටි 300ක් ඕන කිව්වා. කෝටි 300ක් විසින් කරා. පස්සේ බහණ්ඩාගාරයට කියලා තියෙන කෝටි 300 වැඩි නේද? එච්චර අපිට මේ අවුරුදු වැඩ කරගන්න බැරි වෙයි කියලා. එච්චරයි. සල්ලි දීලා තින්නේ. අපි විශාල ජල ව්‍යාපෘති වලට පාලම් හදන්න, පාරවල් හදන්න, බෝක්කු හදන්න, රජයේ අත්‍යවශ්‍ය ගොඩනැගිලි හදන්න, බාගෙට ස්පිරිතාලවල ගොඩනැගිලි තිබුණා නම් ඒ බාගෙට හදලා තියෙන ඉවර කරන්න මේ ඔක්කොටම සල්ලි වෙන් කරලා තියෙනවා. හැබැයි දැන් අභියෝගය මොකද්ද? මේ මාස 8 ඇතුළත මේ සල්ලි ටික වියදම් කරන්න ඕන. මම පහුගියදා සියලුම දිස්ත්‍රික් ලේකම්වරු කැඳෙව්වා. හම්බන්තොට දිසාපතිතුමා ඇතුළු සියලු දිසාපතිවරු කැඳවලා කිව්වා ඔබතුමාලාට දිස්ත්‍රික්කයට එන සල්ලි ගන්න අපි කියන්න. වාරි මාර්ග සඳහා මෙච්චර එනවා, මහා මාර්ග සඳහා මෙච්චර එනවා, කුඩා මාර්ග සඳහා මෙච්චර එනවා. හැබැයි ඔබතුමාලා මේ අවුරුද්ද ඇතුළත ඒ සල්ලි වියදම් කරලා පාර හදන්න. හැදුවේ නැත්තම් දෙසැම්බර් මාසෙ 31 වෙනිදා ඔක්කොම සල්ලි ටික ආපහු භාණ්ඩාගාරයට එනවා. දැන් අභියෝගය මොකක්ද? දැන් අභියෝගය මේ බිලියන 1400ක්. රුපියල් කෝටියේව 1,40,000ක්. ලංකාවේ වැඩිම ප්‍රාග්ධන වියදම රුපියල් කෝටියේව 1,40,000ක් වෙන් කරලා තියෙනවා. වියදම් කරන්න. හැබැයි අපිට සැකයක් තියෙන අපේ මේ යාන්ත්‍රණය ප්‍රමාණවත් වෙයිද මේ වැඩ ටික කරන්න? වෙන් කරපු සල්ලි වලට පාර හදන්න ඕන. වෙන් කරපු සල්ලි වලට පාලම හදන්න ඕන. වෙන් කරපු සල්ලි වලට ඇලවේලි ටික හදන්න ඕන. වෙන් කරලා තියෙන්නේ. ඉතින් අපි උපරිම අමාත්‍යංශ ලේකම්වරු ඔක්කොම කැඳෙව්වා. කැඳවලක හැම අමාත්‍යංශයක්ම මේ වෙන් කරපු සල්ලි ටික අදාළ වැඩ ටික මේ අවුරුද්දේ කරන්න ඕන. එහෙම නැතුව දෙසැම්බර් මාසේ කිට්ටු වෙනකොට මේස පුටු ගන්න, කොම්පියුටර් ගන්න එන්න එපා කිව්වා. පාරවල් හදන්න සල්ලි වෙන් කරේ පාරවල් හදන්න. ඉතින් වැඩ කරන්න සල්ලි වෙන් කරලා තියෙනවා. දැන් අභියෝගය මොකද්ද? වැඩ කරන්න වෙන් කරපු සල්ලි ටික වැඩ කරගන්න පුළුවන් වේද කියන ප්‍රශ්නේ තියෙන්නේ. වෙනද ප්‍රශ්නේ මොකද්ද? වැඩ තියෙනවා සල්ලි නේ. අද ප්‍රශ්නේ මොකද්ද? සල්ලි දීලා තියෙනවා වැඩ කරගන්න පුළුවන් වේද මේ මාස 8? ඇයි සමහර මහතුරු කියන අපේ ටීයෝ මහතුරු නේ. පාරට ඇස්තමෙන්තු හදා ගන්නවා ටීයෝ මහතුරු නේ. අපි ඉක්මනින්ම ඒගොල්ලෝ බඳව ගන්න. හරි. ඔය මහතුරු ඇස්තමෙන්තු හදන්න ඕනේ පාරේ. මෙහෙම විලා තියෙනවා. දැන් මොකද්ද? දැන් මධ්‍යම ආණ්ඩුව ඊටමත් පිරිසුදු කරලා බහණ්ඩාගාරයට මම කිව්වේ කලිනුත් මේ අවුරුද්ද තමයි බහණ්ඩාගාරයට වැඩිම ආදායම එන අවුරුද්ද බවට පත් වෙනවා. ඒ සල්ලි ටික අපි එවනවා ගම්වලට. පාරවල් ටික හදන්න. අපි ගොවීන්ට ගොවි ගම්මාන හදන්න. තරුණයන්ට නිෂ්පාදන ගම්මාන හදන්න. කිරි කර්මාන්ත දියුණු කරන්න විශාල මුදල් ප්‍රමාණය වෙන් කරලා තියෙනවා. වී මිලදී ගන්න කෝටි 500ක් වෙන් කරා වී මිලදී ගන්න. වී ගබඩ ප්‍රසංස්කරණය කරන්න සල්ලි වෙන් කරා. ඒ පොඩිය විතරක් නෙවෙයි වරායේ එතන ප්‍රසංස්කරණය කරන්න සල්ලි වෙන් කරා. අලුතින් බහලුන් තොටුපළක් හදන්න සල්ලි වෙන් කරා. විශාල ප්‍රමාණයක්. අපි නැවත අධිවේගී මාර්ගය ටික පටන් ගන්නවා. මොකද බාගට හදලා වියදම් කරපු සල්ලි වලින් වැඩක් නැති වෙලා තියෙනවා. ඒ ටික පටන් ගන්න ඕන. සල්ලි වෙන් කරලා තියෙනවා. එහෙනම් අපි සල්ලි පරිසම් කරලා වැඩවලට සල්ලි දාලා තියෙනවා. දැන් වැඩේ මොකද්ද? ඒ වෙන් කරපු සල්ලි ටික වියදම් කරන්න ඕන. අන්න ඒ නිසා තමයි අපි රාජ්‍ය සේවකට වැටුප් වැඩි කරන්නේ. ඔබලාට එන වැඩ කොට වැඩි. වෙනතට වඩා වැඩියෙන් කාර්යක්ෂම වැඩ කරන්න ඕන. වෙනද වගේ වැඩක් කරනකොට කීයක් හරි ඉල්ලන්න එපා. පුරවැසියන්ට බනින්න යන්න එපා. පුරවැසියන්ට රණ්ඩු වෙන්න යන්න එපා. වැඩේ හරියට කරන්න ඕන. අපි හොඳ වැටුපක් මතකද? හොඳ වැටුපක්. සමහර අයක මම නිකන් කිව්වොත් දැන් තිබුණේ 54000 නම් මූලික වැටුප 94000 දක්වා වැඩි වෙනවා. මුළු අවුරුදු 70ටම 54000යි. අපේ මේ අවුරුදු දෙකට 94000 වෙනවා වැටුප. ඒ තරම් වැටුප 60ක් 65කින් වැටුප වැඩි වෙලා තියෙනවා. ඇයි දැන් වැඩ කරන්න ඕන ඒකයි. අපි රාජ්‍ය සේව වැටුප් වැඩි කරන්න වැඩ කරන්න දැන්. වැඩ කරන්න ලෑස්ති වෙන්න ඕන. සල්ලි වෙන් කරලා තියෙනවා. හැබැයි තියෙන ප්‍රශ්නයක් තියෙන මොකද්ද? වෙන් කරපු සල්ලි වලට වැඩ කරන්න ගමේ දේශපාලන නායකත්වයක් වුණා. අපිට පාර්ලිමේන්තුව තියෙනවා ජනාධිපතිවරයා ඉන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කීප දෙනා අපි කියදින 4ද 5යි. අපේ මන්ත්‍රීවරු 5ට මේ දිස්ත්‍රික්කම දුවන්න බෑ. ගමේ පාර හදන්න තැනට එන්න බෑ. එළවේලි තැනට එන්න බෑ. අන්න ඒ වැඩ කොටස වෙන ප්‍රාදේශ සභාවට. ඉතින් ප්‍රාදේශ සභාව අපි තිස්සමා ප්‍රාදේශ සභාවට සල්ලි ටික එවන්නම්. තිස්සමාරාම ප්‍රාදේශ සභාව සල්ලි එකතු කරගන්නවා. ඒ ටික හොඳටම තිස්සමාරාමේ වෙන් කරලා වැඩ ටික කරන්න ඕන. වැඩ ටික කරන්න දේශපාලන නායකත්වය ඕන. අන්නේ දේශපාලන නායකත්වය තමයි ප්‍රාදේශ සභාව. රටේ දේශපාලන නායකත්වය
ජනාධිපති ධූරය සහ පාර්ලිමේන්තුව ගමේ වැඩවලට දේශපාලන නායකත්වය ප්‍රාදේශ සභාව. දැන් එහෙනම් ඉන්න ඕන මොකද්ද? අර රටේ දේශපාලන නායකත්වයට රටේ දේශපාලන අධිකාරියට සමාන්තර ලෙස ගමේ දේශපාලන අධිකාරිය වැඩ කරන්න පටන් ගන්න උනා. අනිත් පැත්තට ගියොත් නේද? මොකද්ද වෙන්නේ? අර නිකන් වර්ග දෙකෙන් බෙදපු කරත්තේ වගේ වෙයි. එක්කෙනෙක් මෙහෙට අදිනවා අනිත් එක්කෙනෙක් කොටට අදිනවා. එක්කෙනෙක් මඩට අදී. එහෙම හරියන්නේ නැහැ. මධ්‍යම ආණ්ඩුවත් එක්ක එකට වැඩ කරන ප්‍රාදේශ සභාවක් ඕන දෙයක්. මධ්‍යම ආණ්ඩුව සල්ලි වුණා. ඒ සල්ලි පරිශ්‍රය කරලා වැඩ කරන්න ඕන. ඒ වැඩ කරන ඒ දේශපාලන අධිකාරියට සමාන්තර ඒ ආණ්ඩු බලයට සමාන්තර ප්‍රාදේශ සභාව නගර සභාව හදන්න ඕන. එතකොට අන්න වෙන් කරන සල්ලි ගම පුරා වැඩ කරලා ගමේ අයගේ යෝජනා අරගෙන මොනවද කරන්න ඕන? කොතන පාරද හදන්නේ? කොතන වැවද හදන්නේ? උතුම්නාසල අධ්‍යක්ෂින් තියෙනවා. මේ තිස්සමාරාම ප්‍රාදේශ සභාව කොතර වැඩ කටයුතු කරාද? කොතර මේ තිස්සමාරාම ප්‍රාදේශ සභාවට අපි වාහන යන්ත්‍ර සූත්‍ර මිලදී ගත්තද නේද? ඔක්කොම දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මොකවත් නෑ. අපි එදා එළියෙන් ගන්න ඕන තිස්සමාරාම ප්‍රාදේශ සභාවෙන් පාරවල් හදන්න පටන් ගත්තා. එවන්නේ ඒ පාරවල් හදන්න අවශ්‍ය උපකරණ ගත්තා. අද උපකරණ ඔක්කොම දිරලා අවුරුදු 20 නේද 20කට 20ක් යනකොට මොකද වෙලා තියෙන්නේ? අපි අවුරුදු 20කට කලින් ගත්තු ඇර වෙන මොකවත් අරගෙන නෑ. ඔන්න සභා කරපු විදිය. එහෙමනේ. ඔක්කොම අවුරුදු 20කට වඩා පැරණි තියෙන යන්ත්‍ර සූත්‍ර. ඉතින් එහෙමනේ මේක පාලනය කරලා තියෙන්නේ. අපි මෙයා උතාම හොතින් හදමින් ආවා. නේද? නැවත අපි ගම ගොඩ නැගීමේ වැඩසටහන පටන් ගමු. දැන් අපිට ලේසි. එදා තිස්සමාරාම ප්‍රාදේශ සභාව තිබ්බේ ආණ්ඩුව වෙන කෙනෙක් ගාව තියාගෙන. ඒකට අමාරුයි. කකුලෙන් අදිනවා. දැන් අපිට සභාව හම්බෙන්නේ ආණ්ඩුවත් අපේ ගමත් අපි. හොඳයිද? ඒතර වැඩ ටික කරන්න පුළුවන්. ඒ නිසා මේ ගම්මාන මට්ටමින් අපි දන්න පැතුරුණු වැඩ ටිකක් තියෙනවා කරන්න. ඒක ජාතික ආණ්ඩුවට කරන්න බෑ. ඒක ජනාධිපතිවරට කරන්න බෑ. ඒක පාර්ලිමේන්තුවට කරන්න බෑ. ඒක කරන්න ප්‍රාදේශ සභාවට උනා. දැන් ප්‍රාදේශ සභාව යෝජනා ටික එන්න ඕන මධ්‍යම ආණ්ඩුවට. තිස්සමාරාමේ මේ ප්‍රශ්න ටික තියෙනවා. මේකට සල්ලි වෙන් කරන්න ඊළඟ අය වෙයි. ගේන්න ඕන කවුද? ජයසිරි මහත්තයා. වෙන මහත්තයෙක් ගෙනේ දෝක. නෑ ඒක ගේන්න ඕන මේ සභාවෙන්. ඒතර අපි ඉක්මනින්ම හොඳේ අපි දැන් මේ ජුනි මාසයේ පටන් ගන්නවා ඊළඟ අයවැය ලේඛන යෝජනා හදන්න. අපි නොවැම්බර් වෙනකොට ඊළඟ අයවැය ලේඛන ඉදිරිපත් කරනවා. ඒ අයවැය ලේඛන ඉදිරිපත් කරන්න මේ ජූනි මාසයේ යෝජනා ගන්න පටන් ගන්නවා. ඒතර සභාව හදලා තියන්න ඕන. සභාවේ බලය තියලා තියන්න ඕන. යෝජනා ටික එවන්න ඕන ප්‍රාදේශ සභාවෙන්. දිසාපති මහරජා එවන්න යෝජනා ටික. අපි මුදල් වලින් ඒ යෝජනා ටික අනුමත කරලා දෙන්නම්. ඒතර යෝජනා ටික ගමට එනවා. ඒ නිසා මේක අපි ජාතික ආණ්ඩුව කරපු වෙනස්කම ගම දක්වා වෙනස් කිරීම සඳහා සම්බන්ධීකරණය හදන්න ඕන. එනම් මේ ප්‍රාදේශ සභාව වෙන කාටවත් දීලා හරියනවද? නෑ. මම දන්නවා මේ දෙන්නේ බලාපොරොත්තු වෙන්නේ නෑ. නමුත් කවුරු හරි හිතනවනම් අපිට මහා ඡන්දේ ජනාධිපති ඡන්දේ නොදුන් කෙනෙක් ඉන්නවනම් එයත් මේ වෙලාවේ ප්‍රාදේශ සභාව නගර සභාව දෙන්න ඕන ජාතික ජන බලවේගයට. ආණ්ඩුව පෙරලන්න ඕන කියලා හිතන වෙලාවක වෙන වැඩක් කරන්න. හැබැයි මේක දැන් හදාගන්න තියෙන වෙලාව. මේ වෙලාවේදී අපි ඔක්කොම එකතු වෙමු. ඉතින් මේ ඉන්න දහස් සංඛ්‍යාත ඔබ අපිට හැමදාම